ඉතින් කොහොමද අද මම මේ වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ නොමිලේ සාර්ථකව ජෙනුයින් විදියට මුදල් උපය ගන්න පුළුවන් ක්‍රම 5ක් අරගෙන. ඔයාලට පුළුවන් මේ ක්‍රම හරහා සාර්ථකව මුදල් උපයන්න. ඉතින් අනිවාර්යෙන්ම මතක් කරලා ඉන්නවා වීඩියෝ එක කරගන්න කලින් පහළ තියෙන ලයික් බටන් ප්‍රෙස් කරලා වීඩියෝ එක ලයික් කරලා දාන්න. එහෙනම් අපි යන්න දැන් වීඩියෝ එකට. ඉතින් මම අද මුලින්ම ඔයාලට කියලා දෙන්නම් මොනවද මේ සාර්ථක මුදල් උපයන්න පුළුවන් ක්‍රම 5 කියලා. ඉතින් අද අපි කතා කරන්න දෙන පළවෙනි එක තමයි Fiverr. අද මම ඔයගොල්ලන්ට කියලා දෙනවා කොහොමද Fiverr හරහා සාර්ථක වෙන්නේ කියලා. ඉතින් අද අපි දෙවෙනියට කතා කරන්න හදන්නේ Idea Mart app එක ගැන. මම අද ඔයාලට කියලා දෙනවා කොහොමද app එකක් ඔයාටම කියලා මේක් කරගන්න කියලා. ඉතින් අද අපි කතා කරන්න දෙන තුන්වෙනි එක තමයි YouTube. මම අද ඔයාලට කියලා දෙන්නම් කොහොමද YouTube එක හරහා සාර්ථක වෙන්නේ කියලා. ඉතින් අද අපි කතා කරන හතරවෙනි එක තමයි eBay selling. මම අද ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ eBay selling කරලා මේක හරහා සාර්ථක වෙන්නේ කියලා. ඉතින් අද අපි මේ කතා කරන දෙන පස්වෙනි ක්‍රමය තමයි image stock selling. අද අපි බලමු කොහොමද මේක හරහා සාර්ථක වෙන්නේ කියලා. ඉතින් අද මේ වීඩියෝ එක ස්කිප් කර බැලුවොත් ඔයාලට මේ වීඩියෝ එකේ ඕනම කරන දේවල් ටික මගහැරෙන්න පුළුවන්. ඔයාලට ඇති වෙන ඕනම ගැටලුවක් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම ඔයාලට ඒකට පිළිතුරු ලබා දෙන්නම්. ඉතින් අද අපි මේ මුලින්ම කතා කරන දේ Fiverr ගැන. Fiverr කියන්නේ ලෝකේ ඕනෑම කෙනෙක් භාවිතා කරන සාර්ථක මුදල් උපයන්න පුළුවන් platform එකක්. ඉතින් මම මගේ channel එකට ඉස්සරහට දානවා Fiverr ගැන කොහොමද account එකක් හදන්නේ, gig එකක් හදන්නේ, gig එක කොහොමද pass කරලා ඔයාට ඒක හරහා මුදල් earn කරන්නේ. ඒ ගැන මම අනාගතයේදී ඔයත් එක්ක කතා කරනවා. ඔයාට මේක හරහා සාර්ථක වෙන්න ඒක ඇතුලේ categories ගණනාවක් තියෙනවා. digital marketing, logo designing, photo designing, video editing, ඒ වගේ මොකට අලුතින් ආපු AI තාක්ෂණය හරහා මේක හරහා ඔයාට මුදල් උපය ගන්න ක්‍රම තියෙනවා. ඉතින් ගොඩක් අය වරක ගන්න එක දෙයක් තමයි මේකට එක ගිග් එකක් දාපු ගමන් ඕගොල්ලන්ට සල්ලි හම්බ වෙනවා කියලා. ඔයාලා ඒක ඇතුළේ කොටු වෙලා ඉන්න එපා. ඕගොල්ලෝ මේක ඇතුළේ තියෙන තවත් කැටගරිස් ගණනාවක් තියෙනවා. මේ කැටගරිස් වලට ඕගොල්ලෝගේ ස්කිල් එක හදලා ක්‍රියා කරලා බලන්න. ඔයාලට මේක එක කැටගරි එකක් විතරක් කරන්න එපා. මම නම් කියන්නේ ඕගොල්ලෝ මේක ඇතුළේ තියෙන අනිත් කැටගරිස් වලටත් ගිග්ස් දා බලන්න. සමහරවිට ඔයාලට ඔය දාන ගිග්ස් වලින් එක ගිග් එකකට හරි ඔයාලට ඕඩර් එකක් එන්න පුළුවන්. අනේ විදිහට එතනින් දැන් ඔයා ගොඩ නැගීගෙන යන්න ඕනේ. මේ Fiverr එකෙන් මෙන්න එහා පැත්තේ ඉන්න වාගේ බාණ්ඩේ ගන්න කෙනයි ඔයාගේ අතර ගනුදෙනුවක්. ඒක නිසා ඔයාගේ gigs වැඩිපුර දාන තරමට ඔයාට හම්බෙන්න තියෙන orders ගන්න වැඩි වෙන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම් ඔයාලට මේක හරහා සාර්ථක වෙනවා නම් මේක ඇතුලේ කොච්චර මුදලක් ඔයාලට උපයන්න පුළුවන්ද කියලා. හරිද ඔයගොල්ලෝ Fiverr website එකට ආවට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ වගේ interface එකක් දකින්න තියෙනවා. ඒක උඩ මෙතන bar එක ගාව graphic and design, programming and teach, digital marketing, video and animation, writing and translation, music and audio, business, ඒ වගේ ගොඩාක් categories මෙතන තියෙනවා. ඒවා යටතේ තව 90 categories ගොඩාක් තියෙනවා. දැන් ගත්තොත් එම් video and animation එකේ ඒකේ තියෙනවා video editing, effects, video art, ඒ වගේ ගොඩාක් දේවල් මේ යටතේ තියෙනවා. දැන් මේ වෙලාවේ ඩොලර් රේට් එක යන්නේ 298.77ට. දැන් මෙතන මං ගිහලා බලනවා මම තෝරගන්න video and animation එකේ video editing category එක තෝරගන්නවා. හරි දැන් මං ඒකට ආවම පස්සේ video animation එකේ මට පෙන්නනවා මෙතන මේ වගේ interface එකක්. මේකේ පෙන්නනවා මේක යටතේ වැඩ කරනවා 63000කට වැඩි කට්ටියක්. එතකොට මෙතන මේ දාලා දින මේ gig එකේ ගත්තොත් එහෙම ඩොලර් 450ක් වෙන මේ gig එකට. එතකොට මේක 180 දෙනෙක් මේක එයාගෙන් සෙල් කරගෙන තියෙනවා. දැන් අපි දැන් කොච්චර ගණන් කරනවද කියලා ගණන් හදලා බලමු. දැන් ඩොලර් 450ට දැන් වෙලා දැන් ඩොලර් රේට් එක 298.77යි. 298යි. ඔයාලා දැන් පේනවා මෙතන 1,34,446ක්. ඒ කියන්නේ 1,34,500කට කිට්ටු වෙන්න මෙයාගේ මේ ඉන්කම් එක හම්බෙලා තියෙනවා. දැන් මේ වගේ පල්ලෙහාට ටික මෙතන කී දෙනෙක්ගේ නම් මෙතන තියෙනවද? ඔයාට පුළුවන් මෙන්න මේ වගේ මේ විදියට ඔයාගේ ස්කිල් එක පාවිච්චි කරලා ඔයාට කැමති කැටගරි එකක් යටතේ ඔයා ගිග් දාන්න මේකට. ඉතින් ඔන්න ඔය වගේ කැටගරිස් ගන්නාවක් තියෙනවා මේක ඇතුළේ ඔයාට මුදල් earn කරන්න පුළුවන්. මේක ඉතින් මේක 100% මේගොල්ලෝ ඔයාලට නොමිලේ ලබා දීලා තියෙන්නේ. ඔයාට ඕනේ මේකට ඔයාගේ ස්කිල් එකයි
වාගේ පරිගණක දෙනුමයි භාවිතා කළා මේකෙන් මුදල් උපයන්න. ඉතින් අද අපි දෙවෙනියට කතා කරන්න හදනේ Idea Mart app මේකෙක් ගැන. ඔයාලට පුළුවන් මේක අර 100ක් නොමිලේ ඔයාලටම කියලා app එකක් ඩිසයින් කරගන්න. ඔයාලට මේකට අදාළ ඩයලොග්ස් ටික දුන්නාම පස්සේ ඔයාලට මේක හරහා ඉතින් ඔයා හිතනවා ඇති මම මේක ගැන මොකුත් දන්නේ නැහැ. මේක කොහොමද කරන්න කියලාවත් දන්නේ නැහැ. ඉතින් මේ වගේ app එකක් හදුවම මට කොහොමද ඉන්කම් එකක් හම්බෙන්නේ? ඔයාලට මේ වගේ ගැටලු ගෝගයක් ඇති මේ වෙලාවේ. ඉතින් ඔයා හිතනවා ඇති මම මොකක් ගැනද මේක හදන්නේ? කොහොමද මේක හදන්නේ? ඒ වගේ මේක කවුරුහරි ඩවුන්ලෝඩ් කරගත්තොත් ඔයාලට මේක හරහා මුදල් හම්බෙනවද? ඔව් හම්බෙනවා. ඉතින් මම ඔයාලට දැන් කියලා දෙන්නම් කොහොමද app එකක් මේක කරලා මුදල් හොයන්නේ කියලා. ඉතින් ඔයාලට මේ app එක මේක කරන්න ඔයාලට ස්කිල් එක විතරයි තියෙන්න ඕනේ. ඉතින් ඔයාලට තියෙන ස්කිල් එක ඔයා මුලින්ම ඔයාගේ ස්කිල් එක හඳුර ගන්න ඕනේ. ඔයාගේ ස්කිල් එක හඳුර ගන්න නැතුව ඔයා මුදල් ලර්න් කරන ගියොත් ඔයා එතනදී අසාර්ථක වෙන්න පුළුවන්. ඔයා හිතනවා ඔයාලට පුළුවන් උගන්වන්න. නැත්නම් ඔයාලට පුළුවන් ගේම් ප්ලේ කරන්න. ඔයාලට පුළුවන් ෆොටෝග්‍රැෆි කරන්න. ඔයා හිතනවා ඔයාලට වීඩියෝ එඩිට් කරන්න පුළුවන්. ඔයාලට පුළුවන් ඔයාලට මේ වීඩියෝ එඩිට් කරන එක ලෙසන් ටික වෙනම ඔයාගේ මේ app එක හරහා ඔයාලට ෆ්‍රී ලබා දෙන්න. ඉතින් ඔයා මේ Idea Mart app එක හරහා දෙන ෆ්‍රී වීඩියෝ එඩිට් කරන හැටි ගැන උගන්වනකොට ඔයාලට මේක හරහා මුදල් ලර්න් වෙනවා. ඉතින් අද මේ තුන්වෙනියට කතා කරන්න හදන්නේ YouTube සම්බන්ධයෙන්. මම මගේ YouTube channel එකේ playlist වලට ගියොත් එම ඔයාලට එතනක් බලන්න පුළුවන්. මම YouTube සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට playlist එකක් ආරම්භ කරලා තියෙනවා. ඔයාලට ඒක හරහාත් YouTube සම්බන්ධයෙන් දැනගන්න පුළුවන්. ඉතින් මම දැක්කා චනොක්ස් අයියා Master Academy කියලා එයාගේ channel එකක් කරගෙන යනවා. ඒක ඇතුලේ ඔයාලට කියලා දෙනවා YouTube සම්බන්ධයෙන් නොදන්න කෙනෙක් වුණත් ඒක හරහා මුදල් ලර්න් කරන තත්ත්වයට සේරම එයා කියලා දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් නම් ඒක හරහා ගිහිල්ලත් මේ YouTube ගැන මුලින් ඉඳන් අගටම ඉගෙන ගන්න පුළුවන්. ඔයාලා YouTube හරහා සාර්ථක වෙන්න යනවා නම් YouTube එකේ subscribe 1000ක් ඔයා සම්පූර්ණ කරන්න ඕනේ මුදල් earn කරන්න නම්. ඔයාලට මේකට ඔයාගේ content එක හදා ගන්න ඕනේ. ඔයාගේ content එක කියන්නේ ඔයාගේ videos බලන ප්‍රමාණය. නැත්නම් ඔයාගේ වීඩියෝ එකක් දැම්මට පස්සේ වීඩියෝ එක නරඹන, ඒ කියන්නේ එක වීඩියෝ එකක් බලලා ආයි ඒ වීඩියෝ එක වගේම තව වීඩියෝ එකක් දැම්ම මේකත් බලන්නේ. අන්න ඒ වගේ පිරිසක් ඔයා හදාගන්න ඔයාගේ ගමනට. ඒ වගේම subscribe 1000 හදාගත්තයි කියලා ඔයාලට මේක අර සාර්ථක වෙන්න බෑ. මොකද ඔයා subscribe 1000 හදාගන්න ඕනේ අවුරුද්දක කාලයක් ඇතුළත. ඒ අවුරුද්දක කාලයක් ඇතුළත එන්නේ ඔයා දැන් මේ අද ඉඳලා දැන් ඔයා මේ වෙලාවේ YouTube channel එක පටන් ගත්තා. මේ වෙලාවේ ඉඳන් ආපස්සට අවුරුද්දක් වෙනකම්. අන්නේ අතර කාලය තුල ඔයා subscribe 1000ක් complete කරන්න ඕනේ. ඉතින් දැන් මේ YouTube එක launch වෙලා දැන් අවුරුදු 20ක් විතර ගත වෙනවා. ඒ ඇතුළත තව ලංකාවේ කට්ටියගේ videos අඩුයි. ඒ කියන්නේ පිටරට ආයෙත් සාපේක්ෂව ලංකාවේ videos අඩුයි. ඒක නිසා ඔයාලට දැම්ම වුණා YouTube channel එකක් පටන් ගත්තොත් ඔයාලට මේක අර සාර්ථක වෙන්න ඉඩකඩ බොහොමයක් තියෙනවා. ඉතින් අපි හතරවෙනියට කතා කරන්න හදන්නේ eBay selling ගැන. ඉතින් මේ eBay selling වලදී කොටස් දෙකක් තියෙනවා. එකක් drop shipping, අනිත් එක තමයි direct shipping. ඔයාලට මේ drop shipping හරහා direct shipping හරහා සාර්ථක වෙන ක්‍රම තියෙනවා. ඉතින් අද අපි මුලින්ම කතා කරමු direct shipping වලින් කොහොමද මුදල් earn කරන්නේ කියලා. ඉතින් මම ලංකාවේ direct shipping කරන එක දැකලා තියෙනවා. පොස්කොල, අඹකොල, ඒ වගේ කොළ ಜಾති වේලලා කුඩු කරලා කිලෝ ගන්න පැකට් කරලා පිටරට යවනවා. ඉතින් මේ direct shipping වලින් වෙන්නේ තමන් ගාව තියෙන වස්තුවක් නැත්නම් තමන් ගාව තියෙන භාණ්ඩයක් වෙන කෙනෙක්ට eBay එක හරහා ad එක sell කරලා ඔයා ඒක විකුණන එක. ඉතින් මම මේ විතර කරපු කෙනෙක්ගේ income එකක් පෙන්නන්නම්. හරි මම eBay එකට ඇවිල්ලා eBay එකේ ශ්‍රී ලංකන් item කියලා search කරා. එතකොට මට ආවා මෙතන කරදමුංගු, කොස්කොල වේලලා අන්නේ වගේ දේවල්. මම දැන් මේ කොස්කොල වේලපු එක මම අරගන්නවා. බලමු මම ඒක දැන් ඩොලර්ස් 5ක් කියලා දාලා තියෙනවා. මම දැන් ඩොලර්ස් 5 කොපි කරගෙන මම කැල්කියුලේට් කරලා බලනවා. හරි බලමු දැන් මේලා ඩොලර් රේට් එක කලින් තිබ්බේ 298යි. හරි බලමු කොච්චර ගන්නද. දැන් මේක කොළ සෙට් එකක් විකුණුවට මෙතන ඩොලර් මේ රුපියල් 1743.3 නැත්නම් හම්බෙනවලු. ඉතින් මේ විදිහට පුළුවන් වුණාට මේ eBay එක හරහා වාට මේ ඔයාගේ බාණ්ඩු නැත්නම් බඩු විකුණලා ඒක හරහා ආදායමක් ලබා ගන්න. මේ කරන්නේ direct shipping. ඒ වගේම තමයි තව දීපොතෙම drop shipping කරන අයත් මේක ඇතුලේ ඉන්නවා. ඒක ඉතින් සමහරුන්ට හොයාගන්න පුළුවන්, ඉතින් සමහරුන්ට හොයාගන්න බෑ. ඉතින් item විකිනෙනවා. ඉතින් මේ විදිහට තමයි eBay එක හරහා item විකුණන්නේ. ඉතින් drop shipping ගත්තම direct shipping වලට සාපේක්ෂව ටිකක් මේක ලේසි. මොකද ඒකට හේතුව drop shipping වලදී කරන්නේ අපි අතේ නැති වස්තුවක් අපි විකුණන එක. ඒ කියන්නේ වෙන කෙනෙක්ගේ දාලා දෙන item එක අපි අරගෙන අපේ අතර ගන්න නැතුව අර අපෙන් ඕඩර් එන පුද්ගලයාට යවන එක. ඒ කියන්නේ අපි බාණ්ඩි ගන්න නෑ. ඒ වුණාට අතරමැදි ලාභයක් ගන්නවා. ප්‍රොෆිට් එකක් ගන්නවා අතට. ඉතින් අද අපි පස්වෙනියට කතා කරන්නේ image stock selling ගැන. ඔයාලට පුළුවන් මේක අර image එකක් sell කරන්න.
ඉතින් මේක අර සාර්ථක වෙන්න පුළුවන් ක්‍රම ගොඩාක් තියෙනවා. ඉතින් එකක් තමයි Adobe Stock එක. ඉතින් මම ඉස්සරහට Adobe Stock එකේ කොහොමද image එකක් sell කරන්නේ ඒ ගැන මම ඉස්සරහට වීඩියෝ එකක් ගෙනත් දෙන්නම්. මම මේ කියලා දෙන්න එක ගැන පොඩ්ඩක් බලලා try කරලා බලන්න කොහොමද මේ Adobe Stock එකේ photo එකක් sell කරලා ඒක හරහා ඔයා කොහොමද income එකක් ගන්න කියලා. ඉතින් මගේ ඉස්සරහට එන්න තියෙන වීඩියෝ එක Adobe Stock එකේ account එකක් හදන්නේ කොහොමද? ඒ හදන account එකෙන් කොහොමද image එක sell කරන්නේ? ඒ sell කරපු image එකට කොහොමද payment එකක් ගන්නෙ? ඒ payment එක ගත්තට පස්සේ කොහොමද ඒක අපේ බැංකුවට withdraw කරන්නේ කියන මම partition 4-5 ගැනම මම ඔයගොල්ලෝ ඉස්සරහට වීඩියෝ එකක් අරන් එනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක නරඹලා ඔයාට හරියට නිවැරදිව Adobe Stock එක හරහා photos sell කරලා මුදල් earn කරන්න. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දුන්නේ YouTube එක හරහා, Fiverr එක හරහා, IdeaMart app මේක හරහා, eBay selling හරහා, image stock selling හරහා මුදල් earn කරන්නේ කොහොමද කියලා. ඉතින් අද මම මේ කතා කරපු ක්‍රම පහ ගැන මම ඉදිරියේදී තවත් වීඩියෝස් ලබා දෙනවා. ඔයාලට මේක හරහා සාර්ථක වුණ නැත්නම් ඒක හරහා තව ක්‍රමයකින් සාර්ථක වෙන්නේ කොහොමද? ඒ වගේ ගණනාවක් ගැන මම ඔයාලට සාර්ථක වෙන ගැන කියලා දෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම YouTube එක ගත්තොත් එම YouTube එකේ content එක හදාගන්නේ, YouTube එකේ views වැඩි කරගන්නේ, ඒ වගේ YouTube එකේ subscribe ගන්න වැඩි කරගන්නේ, ඒ වගේ ගොඩක් දේවල් ගැන. ඒ වගේම නැත්නම් හිතනවා teaching කරනවා නම්, ඒ කියන්නේ කාට හරි lesson එකක් කියලා දෙනවා නම්, ඔයා lesson එක කරනකොට ඔයාට ඒකට අවශ්‍ය කරන ඒ ස්ටුඩියෝ එක හදාගන්න ඕන විදිය. නැත්නම් ඔයාට ඒකට අදාළ settings හදාගන්න විදිය. ඒ වගේ දේවල් ගැන මම ඔයාලට කියලා දෙනවා. ඉතින් අද මම හිතනවා මේ කතා කරපු ක්‍රම පහෙන් එකක් හරි ඔයාට හරියට සාර්ථක වෙන්න පුළුවන් ඉතින් කියලා. ඔයාට මේ අද කතා කරපේ ගැන කුමක් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලේ අපේ comment section එකේ comment එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාට මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් පල්ලේ අතින් like button එක press කරලා like එකක් දාන්න. ඒ වගේම ඔයා තාම අපේ YouTube channel එක අලුතින් නම් log වුණේ ඔයා පල්ලේ අතින් subscribe button එක click කරලා bell එක all press කරලා තියාගන්න. ඒ වගේම අපේ WhatsApp channel එකට log වෙන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපේ Facebook page එකට log වෙන්නත් අමතක කරන්න එපා. හරිනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. Until we reach it, all you need to know is that